おはようございます。ආයුබෝවන් කොහොමද ඉතින් යාළුවනේ අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට අද මට මගේ ජීවිතයේ අද විශේෂ දවසක් 2025 6 මාස 3 වෙනිදා ඒ කියන්නේ අද මගේ උපන්දිනේ මගේ උපන්දිනේ ඇත්තටම මේ මට මාර සතුටුයි කියන්නේ මම වැස්සට මාර මාසයි ස්වභාව ධර්මයේ කියන්නේ මේ ටිකේ වැස්සනේ මට අද එකපාරට වැස්සා කියන්නේ මම නිකන් ස්වභාව ධර්මයෙන් මට නිකන් ටැග් එකක් දෙනවා වගේ දැන් වැස්ස වහින ගමන් තියෙන්නේ මම වැස්ස තියෙන්නේ මේ සද්දෙට මාර මාසයි ඒ කියන්නේ මාර විදියට මගේ හිත සැහැල්ලු වෙනවා ඒ වැස්ස තියෙන එනවාලත් ඇහෙනවද දැන් මේ වැස්ස තියෙන විට මේ වහල උට්ට වැස්ස වැටෙනකොට ඇහෙන සද්දය කියන්නේ මාරම විදියට මගේ මට එතන කියන්න වචන නැහැ ඒ වගේම මට තවත් සතුටු හිතෙන දෙයක් තියෙනවා කියන්නේ මගේ ජීවිතේ කවුරුවත් මේ වගේ දෙයක් මට කරලා නැහැ ඇත්තටම කියන්නේ ඒ නිසා මට ඇත්තටම මාර සතුටුයි වගේම පුදුමත් හිතුණා මට ඒක අහපුවම ඒ කියන්නේ මම වැඩ කරන රෙස්ටුරන්ට් එකේ කලින් තෙන්චෝ ඒ කියන්නේ දැන් ඒරියා මැනේජර් වෙලා ඉන්නේ යා මේ මාසේ ජොබ්බෙන් අයින් වෙන නිසා නහපු හම්බෙන්නේ නිසා කියන්නේ මගේ උපන්දිනේට කොහේ හරි යමු කියලා කිව්වා අත්තටම ටැග් එකක් දෙනවට වඩා එයා කිව්වා කට්ටියත් එක්ක ගිහිල්ලා ඔමොයිදි කියන්නේ ජපානයේ ඔමොයිදි කියලා කියන්නේ මෙමරි වලට කියන්නේ මෙමරිස් වලට කියන්නේ ඒ මතක හිටින දෙයක් කරමු කියලා කිව්වා. අද ඒ කියන්නේ මගේ උපන්දිනේ නිසා. දැන් ඇත්තට මේක මට මාරම සතුටුයි කියන්නේ. මගේ ජීවිතේ කවුරුවත් එහෙම මං වෙනින් කරලා නැති නිසා ඒ කියන මාරම සතුටක් තියෙන්නේ. දැන් මේ එයාලා එනකන් තමයි මම මෙතෙට ඉලා බලාගෙන ඉන්නේ. එයාලා 10යි කාලෙ වෙද්දී එළියට ඇවිල්ලා ඉන්න කියලා කිව්වා එයාලා එනවා කියලා. ඉතින් ඔහොම තමයි ඉතින් මමවත් දන්නේ නැහැ තාම අද කොහෙද යන්නේ මොනවද වෙන්නේ කියලා මමවත් දන්නේ නැහැ. අපි ගිහිල්ලා බලමු ඉතින් එයාලා කොහෙද මම එක්කන් යයිද කියලා නේ. අපි වීඩියෝ එකේ හම්බෙන්න. ඒ අතරේ ඉතින් මම අපේ කඩේ වැඩ කරන අයටත් පොඩි චොකලට් ටිකක් හැම ගත්තා මේ මොකද උපන්දිනේට ගිහින් දෙන්න කියලා. කඩේ වැඩ කරන අයත් මාරම හොඳයි. තව පොඩි ලාමක් යනවලු එයාලා එන්න. කියන්න බැරිනවනේ මේ කුඩේ මම ගිය අවුරුද්දේ උපන්දිනේට හම්බුනේ මෙයාලගේ. එයාලා දැන් ඇවිල්ලා ඉන්නේ. ඔහායි ගොසයිමාස්. අරිගාතෝ ගොසයිමාස්. Mas arigatou gozaimasu. Hai, onegai shimasu. එයාලා විල දැන් ඉතින් මාව අරගත්තා. මරි පොඩ්ඩක් එන්න පරක් වුණා එයාලා. ඉතින් ඊට පස්සේ දැන් එයාලා ඉස්සෙල්ලාම එයාලා කිව්වේ කැමාව කැමරට එක්ක යනවා කියලා කිව්වේ. පොඩ්ඩක් දුර නිසා පැය එකමාරක් විතර යනවා කියලා කිව්වා. මම තාම හිටියන දැන් දන්නේ නැහැ. අපි ඉතින් බලමුනේ ගිහිල්ලා මොකක්ද වෙන්නේ කියලා.
自己紹介お願いします。はい、さっき習ったね。はい。あゆぼは。マゲナム。マゲナム。マカラマカラ。サルペア。サルペア。イエーイ。上手ですね。シンガラ語はどうする？マハラジャ。マハラジャ。はい、දැන් අපි පැයකමාරක් පැයක් විතර මරි කාර් එකේ දැන් අපි ආවා. දැන් ඉන්නේ කෝබේ වල ඉන්නේ. මං ඉන්නේ හිමේජි වල. හිමේජි වලින් දැන් කෝබේ වලට අපි ඇවිල්ලා ඉන්නේ. දැන් මෙයාලා කෝබේ වලට ගිහිල්ලා දවල් කෑම ගමු කියලා තමයි කිව්වේ ඉතින්. いつもより違うからちょっと嬉しいですね。ゆうやさんとかすみさん。දැන් අපි කෑම කන්න යන්නේ. මම සිංහල ගොඩ. こっちだよ。 はい。 二人で喋って。喋って。 මම මොකුම දන්නේ නැහැ. මෙයාලා කොහෙ එක යනවද කියලා මම දන්නේ නැහැ. හරියන අපි එතෙට ගිහිල්ලා බලමු. ඇත්තට මං හිතුනේ එයාලා මේ වගේ තැනකට මාව එක්කන් ඊ කියලා ඇත්තටම මාරම සතුටුයි. මම යන්න හිතන් හිටපු තැනක් මේ ජපානයේ කෝබේ ගියෝ කිව්වා මොකද ප්‍රසිද්ධයි. මෙයාලා ඉතින් මාව එතෙට එක්කන් ගියා දවල් කෑම කමු කියලා. කොහමද මෙයාලා කලින් ඕඩර් එක දාලා තිබ්බේ. කියන්නේ අපි එන්න කලින් මෙයාලා ඕඩර් කරලා තිබ්බේ මොනවද අපිට ඕනි කියලා. ඉතින් අපි ඉස්සරහම මෙයාලා කෑම හදනවා. කියන්නේ මස් ග්‍රිල් කරන ඒවා ඔක්කොම කරන්න අපි ඉස්සරහමයි මෙයාලා. මාරම ගණන් ඇත්තට මේවා වලට සාමාන්‍යයෙන් ඉතින් අපි යන්නේ නැහැ ඇත්තට. මෙයාලා ඉතින් අර මං ආසම නිසා ඉතින් එක්කන් ගියා ඇත්තට. ඊට පස්සේ ඉතින් එයාලා මං හිතුවේවත් නැති විදිහකට මාව සර්ප්‍රයිස් කරා. おめでとう。ありがとうございます。かわいい。 ඇත්තට මෙයාලගේ මේ වගේ දෙයක් නම් බලාපොරොත්තු වෙන්නේම නෑ. මගේ ජීවිතේ පළවෙනි තරට තමයි මට මේ වගේ සර්ප්‍රයිස් එකක් හම්බුනේ ඇත්තට. ありがとうございます。 හරි ඊට පස්සේ අපි කෑම කාලා යාළුවා මාව සර්ප්‍රයිස් කරලා ඊට පස්සේ අපි තවත් තැනකට යන්න කලින් ප්ලෑන් කරලා තිබ්බේ. ඒක විතරක් මම දැනන් හිටියේ හැබැයි. ජපානයේ සංස්කෘතිය විදිහට මෙයාලා පිඟන්ගේ හදන තැනකට කට්ටියත් එක්ක යමු කියලා කිව්වා. ඉතින් ඒ යනකම් කියන අපි මෙයාලා ජොයකු එකක් දාලා තිබ්බෙතට අපි තුනට යන්න තිබ්බෙතට 申し訳ございません。遅かったんですね。すいません、申し訳ない。あ、遅かったんですね。しばかれるんです。 සිංහල කොහොමද තියෙස්කා? අපි දැන් දවල් කෑම කාලා දැන් අපි යනවා කියන්නේ මෙයාලා මම එක්කන් යන කියන්නේ ජපානයේ පිගන් එහෙම කියන්නේ මොකදどうやって説明したらいいですか？土からお皿を作ったり、カップを作ったりする。 කියන්නේなんていうのකියන්නේ පිගන් එහෙම හදන මැටි වලින් ලංකාවේ මැටි වලින් පිගන් හදන තැනකට එක්කන් යනවා. ゼロから手にした形 කොහේ යනවද කියලා මමවත් දන්නේ නැති බලමු මෙයාලත් එක්ක ගිහිල්ලා. はい、ヘイトもお金と交換。 はい。අපි එතනට ගිහිල්ලා බලමු යනවා. මම හිතන්නේ පාර වැරදිලාද කොහෙද? 前の人？ ඇවිල්ලා එතන ඉඳපු සෙන්සිට කතා කරලා ඊට පස්සේ දැන් අපි ලෑස්ති වෙන්නේ දැන් පිඟන් හදන්න ෆොටෝ එහෙම අරගෙන ඉතින් අපි බලමු ඉතින් මොකද්ද වෙන්නේ කියලා.
ඉතින් ඊට පස්සේ සෙන්සි අපිට මුලින් ඉඳන් කියා දෙනවා කොහොමද අපි ඉගෙන හදන්නේ කියලා හරියටම. 一番下のところ粘土が外れないように一番下もペタンと大丈夫にしっかりこう叩いておいてくださいね。こんな感じで OK ですよ。そうそう、下の方だけね、少しだけちょっと広くこうかな、こんな感じでね。これで切ればってますね、OK です。はい。そしたらいいですよ。そしたらろくろ回していきますね。ろくろの回転の速さ、さっきみたいにトップへ持っていってめちゃくちゃ速いのもやりにくいし、でもこうやったら遅いのもやりにくいですね。初め使う回転、黒いボンボリがついてるドライバーが。 මේ තියෙන අපි තුන් දෙනා හදපු පිඟානුයි කෝප්ප ටිකයි සෙන්සි උදව් කරා ඉතින් ගොඩක් අපිට. මේ ටිකදී අපිට ඕනනම් අපිට අපේ ගෙවල් වලට ගෙදරට ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි කිව්වා ඉතින් අපිට මේ ටික ඕනි කියලා. ඊට පස්සේ මාස 3කට පස්සේ මේ ටික අපේ ගෙදරට මෙයාලා එවනවා කියලා කිව්වා. ඉතින් කොහොම හරි අපි හැදුවා මැටි වලින් කොහොම හරි අපි පාන තියෙන්නේ චමන් කියලා කියන්නේ මේවා හැදුවා. ඊට පස්සේ කප් හැදුවා. මේ දින අපි තුන් දෙනාම හදපුවා තියෙන්නේ. තර මාර අත්දැකීමක්. ඉතින් මේක කියා ගන්න බෑ ඒක. ඉතින් මේ කට්ටිය හදපුවත් මෙතන තියෙනවා.ありがとうございます。僕です。すみません。やっぱりチャリタ。行きました。楽しかったあ、すいませんありがとうございます。はい、でもあれも気にならないな楽しかったですね。めっちゃ疲れたちょっと ඇත්තටම ඉතින් මේ පාර මගේ උපන්දින ඇත්තට මට කවදාත් අමතක වෙන්නේ නැති උපන්දිනයක් වුණා. ඇත්තට මෙයාලා දෙන්න කියන්නේ පිට රටක දෙන්නෙක් පිට රටක අය අපිට මෙහෙම සලකනවා කියන්නේ ඇත්තටම ඉතින් මාරම සතුටුයි. මෙයාලා ආපහු හම්බ වුණත් නැතත් ඉතින් ඒ මතකයන් ඉතින් ඇත්තටම හැමදාම තියෙයි කියලා හිතනවා. ඉතින් ඔයාලටත් බොහොම ස්තුතියි වීඩියෝ බැලුවට. ඉතින් ඉස්සරහට තව ජපානයේ ගොඩක් වීඩියෝ මම දානවා. මට දැන් තියෙන වැඩත් එක්ක ඉතින් වීඩියෝ දාන්න එහෙම පොඩ්ඩක් අමාරුයි. කොහොම හරි මම try එකක් දෙනවා ඉස්සරහට තව වීඩියෝ දාන්න. ඉතින් ඔයාලත් එහෙනම් subscribe කරලා තියාගන්න. ඉස්සරහට අලුත් වීඩියෝ වලින් හම්බෙමු. sayonara.